කොහොමද ඉතින් ඔයාලට අද දවසකින් මට හිතුණා රස කෑමක් හැදුවා නම් හොඳයි කියලා. ඔයාලා දැනට මට දන්නවා මම මොනවද හදන්නේ කියලා. ඉතින් මම චිකන් ඩම්ප්ලින්ග්ස් තමයි හදන්නේ. ඉතින් කොරියන් භාෂාවෙන් මේ කට්ටිය කියන්නේ මන්දු කියලා. ඉතින් මේ මන්දු එක එක විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් කොරියන් කඩවල් වලට ගිහිල්ලා මම ඔයාලට මෙතන ෆොටෝ එකක් දාන්නම්. මේ මම මුලින්ම කාපු මන්දු එක. ඒක ගොඩක් රසයි. මම හිතුවා රස නැතුව ඇතියර පේනුම එහෙම ලස්සනට තිබුණාට ඉතින් ගොඩක් මේ දේවල් රස නැහැනේ. මේ හිත මට හිතුණා ඒකත් රස නැතුවද කියලා. ඒනට ගොඩක් රසයි. ඉතින් මට හිතුණා ගෙදරම හදාගත්තා නම් හොඳයි කියලා. මේක හදාගන්න අපිට ඕන වෙනවා චිකන් ඕනමනේ. චිකන් ඊට පස්සේ මෙන්න මේ රොටි. මම හිතන්නේ මේවා ලංකාවේදීත් හදන විදිය මම දැක්කා YouTubers-ලා දාලා තියෙනවා ගොඩක් YouTube channel වල ඩම්ප්ලින්ග්ස් ගෙදර හදාගන්න විදිය. ඉතින් ඔයාලට ඒ වගේම බලන්න සමහර විට මේ පිරවුම මේ රොටිය හදාගන්න හැටි බලා ගන්න පුළුවන්. මේක පාන් පිටි වලින් තියෙන පාන් පිටි රොටිය. සුවඳත් එක්ක පාන් පිටි සුවඳ දෙන්නේ. අපි මුලින්ම මේ මස් එක හොඳට අඹර ගන්න ඕන. හොඳට පිටි එකක් වගේ වෙනකන් අඹර ගන්න ඕන. ඒකයි මම මේ ගොඩක්ම වතුර බහින්න මේක තියලා තිබුණේ. වතුර තියෙද්දි අමාරු නිසා ලුණු කපා ගන්න ඕන. ගොඩාක් පොඩියට කපන්න එපා, ලොකුවට කපන්න. මොකද මේ ලුණු මේ මස් එකටම දාලා අඹර ගන්න ඕන. ඊට පස්සේ සුදු ලුණු ගන්න ඕන. සුදු ලුණු 4ක් විතර තිබුණොත් ඇති. සුදු ලුණු දා ගන්න ඕන මේ මස් එකටම බ්ලෙන්ඩර් කරගන්න. දැන් අපි මේකට අපි දාගමු බ්ලෙන්ඩර් කරගන්න මස් ටික. ලුණු ටික දාගමු. සුදු ලුණු ටික. ලුණු ටිකක් දාගන්න. ගාමරිස් කුඩු ඕන වෙනවා. ටිකක් දාගමු. ගොඩක් නෙමෙයි චුට්ටක් වගේ දාගමු. අපිට ඕන වෙනවා තීරින්කු පිටි. පිටි ඊට පස්සේ කිරි ඕන වෙනවා. ඒත් මේ හැන්දකි ටිකක් තමයි දාගන්න. ගොඩක් දාගන්න එපා. තේ හැන්දක් දාගත්තා නම් ඇති. ඉතින් ඔය ටික දාලා දැන් හොඳට බ්ලෙන්ඩ් කරන්න තමයි තියෙන්නේ. යාළුවනේ මට පොඩි අකරතැබ්බයක් වුණා. ඒ කවදාවත් ඇති හැමෝටම කාටද මේ වගේ ප්‍රශ්න එනවනේ. මගේ බ්ලෙන්ඩර් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඒ වුණාට මේක අරගෙන මම මෙච්චර කාලයක් නැහැ වැඩ කරන්න කියන්නේ මේක රයිට් එක පත්තු වෙනවා. අර මස් අඹරපු හින්දාද දන්නෙත් නැහැ. ඒ හින්දා ඔයාලා උනත් අඹරනකොට ටිකක් පරිස්සමෙන් මේ වගේ ඒවා තියෙනවා. මේ වගේ එකකින් අඹරනවා නම් මුලින් මස් ටික අඹරලා පස්සේ මේ සුදු ලුණුයි ලුණුව ටික වෙනම අඹර ගන්න එක හොඳයි. මේ මගේ වැඩ නැතුව ගියා. ඊට පස්සේ වෙලාවට අපේ හස්බන්ඩ් මේ සැරේ උපන්දිනේට එයාගේ යාළුවෝ ටික තියලා තිබ්බේ බ්ලෙන්ඩර් එකක්. මම මේ කඩන්න නැතුව තියලා තිබුණා. මේකෙන්වත් දැන් හදාගන්න ජූස් බ්ලෙන්ඩර් එකක්. දැන් මේකේවත් දාලා මේ හදාගන්නවා. තාම මේක කඩලවත් නැහැ. ඕකේ. ඇතුලේ කුත් තියෙනවා. මේක දැන් දැක්කේ. ගන්න ඕන මේක අඹරව ගන්න. කොහොමhari මට මේ සුදු ලුණු ටික ඒ ටික අඹර ගන්න තිබ්බා නම් ඇත්ති. මට පස් ටික හොඳට අඹරුණා. මේ පස් ටික අඹරුණාට අර මස් එකත් එක්ක ඇලවිලා වගේ නේ අර මේ සුදු ලුණු ටික. ඒ ටික අඹරුන්නේ නැහැ. දැන් මේ ටික මෙන්න මේකට දාලා අඹරව ගන්න. මේකත් කැඩේ තන්නෙත් නෑ. මේ අර කැඩෙන්න හේතුවකුත් නෑ. මම එච්චර කාලයක් නෑ. උපරිම මාසයක් හමාරක් විතර ඇති බ්ලෙන්ඩර් එක අරගෙන. වෙලාවට මේක හරි තිබ්බේ නැත්තම් මට මේවා හදන්න වෙන්නේ නෑ. හරි මම මේ ටික අමරගෙන එන්න. ඔන්න ඉතින් මේක හදන්න කවුරු හරි කැමති නම් මට වෙච්ච මේ වැඩේ වෙයි. ඒ හින්දා ඔයාලට මම කිව්වා වගේ සාමාන්‍ය අර මේ වගේ බ්ලෙන්ඩර් එකක නම් මස් ටික වෙනම අඹරවගෙන අර දාන්න ඕන ටික දාලා වෙනම අඹරවගෙන
ඊට පස්සේ සුදු ලුණුයි අඹරන්නේ. එහෙම නැත්නම් එකවර අඹරන ඒවා එහෙම මේ වගේ දේවල් අඹරන දේ මැෂිනක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ වගේ ඒවා නම් මේ ගන්න එපා බොරුවට බ්ලෙන්ඩර් එකත් සවුතුයි. මගේ දැන් මේ අලුත්ම බ්ලෙන්ඩර් එක ඒක දැන් ඉවරයි. මම ලුණු ටිකයි ඒ ටික මේකේ අඹරගත්තා. අපි තල තේ ටිකක් දාගන්න ඕන. ගොඩක් නෙමෙයි චුට්ටක්. ඊට පස්සේ මේක හොඳට කලවන්න. කරින් පතර ඔයාලට පෙනෙයි අර හොඳටම මික්ස් උනේ නෑ මගේ අතින්. මේ චිකන් එක නම් හොඳට මේ මික්ස් වුණා. අර සුදු ලුණු මෙච්චර හොඳට මේ බ්ලෙන්ඩ් වුණේ නෑ. සුවඳයි මේ. අට්ටම සුවඳයි. දැන් තමයි අපි අර රොටියට තියලා මේක දාලා හදා ගන්න ඕන. යාළුවනේ මම අද මේක හදලා තියනවා ෆ්‍රිජ් එකට දාලා ෆ්‍රීසර් එකට දාලා තියන්න. හැබැයි මම අද මේක කන්නේ නෑ. මොකද දැන් වෙලාව රෑ 12යි කාලයි. ඉතින් මේ වෙලාවේ තම්බලා ඉතින් කෑවට තේරුමක් නැහැනේ හස්බන්ඩ් උත් නිදි. යාලා මේව දාලා මේකට මෙන්න මේ විදිහට මේක අර පැටිස් එකක් වගේ මෙන්න මෙහෙම කරලා අලව ගන්න මුලින්. හරියට පේනවනේ. අන්නම අලවලා මෙහෙම අලවලා මෙන්න මෙහෙම අලවලා අර කරගන්න පුළුවන් මේ තන්න ඔන්න ඔහම ගොඩාක් ලොකු නෑ ගොඩාක් ලොකුවට ආවේ නෑ පොඩි මේකේ රොටිය පොඩි මම ඉතින් හදන්න දන්නේ නෑ නේ එහෙම ලස්සනට හැඩ කර හදන්න දන්නේ නැහැ අන්න අපේ පළවෙනි එක හරි පිටෙන් දිගටම හදාගන්න තියෙනවා නම් රස නැතුනොත් එහෙම මම ආපහු මේව හදන්නේ කඩෙන් ගෙනලා තම්බලා කනවා ඒක ලේසි. ඔයාලා කොරියන් කතා බලනවා නම් මතක ඇති ගියා True Beauty කියලා කතාවක්. මොකද සොඳුරු සිතැත්තිද? ඔව් මම මතක නැහැ. රුවැති සිතැත්ති. රුවැති සිතැත්ති කියලා ඒකේ යාළුවෝ දෙන්න මේ ජුක්යෝන්ගේ ගෙදර ගිහිල්ලා ඩම්ප්ලින්ග්ස් හදනවා යාළුවෝ දෙන්න තරගෙට. මේ අන්න ඒක බලවම මතක් වුණා මේක හදනකොට. දෙවෙනි එකත් හරි. ඔන්න අපේ ඩම්ප්ලින්ග්ස් ටික ඔක්කොම හරි. පේනව නේද? ඉතින් මේ ටික අපි ස්ටීම් කරගන්න ඕන. හැබැයි හෙට දැන් වෙලාව මම කිව්වේ දැන් වෙලාව 12:40යි. ඒ හින්දාදී මම මේ ටික ෆ්‍රීසර් එකේ දාලා තියෙනවා. හෙට හදන්න. අන්න තමයි අපේ ඩම්ප්ලින්ග්ස් ටික. කොහොමද ඉතින් ඔයාලට ඉතින් අද දැන් වෙලාව හවස 6යි පහුවදා හොඳේ 6:49යි මම අද හදන්නෙත් නැතු ඉන්නම් කියලා හැදේ මන්දු ටික ඊට පස්සේ හස්බන්ඩ් ගියා මේ එයා ජිම් එකට යනවානේ ඉතින් එයා කිව්වා එයා අද ජිම් එකට යන්නේ නැහැ ඒ හින්දා මම කමු කියලා ඉතින් මේ මම දැන් ඒ ටික ෆ්‍රීසර් එකෙන් ගන්නවා මම අලුත් වාදනයකුත් ගෙනාවා මට තිබුණේ නැහැ ස්ටීම් කරන්න මම නිකන් අර තියෙන මේ ලොකු වාදනයකට වෙනතර මේ ස්ටීම් කරේ මේකත් ඒ වගේ තමයි ස්ටීම් කරන්නේ මම බැලුවා තිබුණේ නැහැ එකද ගත්තේ අද ගිහිල්ලා පයිස් එකෙන් ගත්තා මේ තියෙන අපි කලින් දවසේ හදාගත්ත මන්දු ටික එහෙම නැත්නම් අපේ චිකන් ඩම්ප්ලින්ග්ස් ටික මේ පේනවනේ ඉතින් මේ ටික තම්බ ගන්න තමයි තියෙන්නේ අපි බලමු තම්බලා කොයි වගේද තියෙන්නේ කියලා මන්දු සාමාන්‍යයෙන් ගොඩක් කන්න බෑ කියලා තමයි කියන්නේ. එකපාරට එහෙම ගොඩක් කන්න බෑ කියලා කිව්වා හස්බන්ඩ්. එහෙනම් අපි දැනට මේ ටික විතරක් තම්බලා බලමු කොහොමද හොඳට එයිද කියලා. අපි දන්නේ නැහැ නේ කොහොමද රසට එයිද කියන්නේ. මේ ටික මේ විදිහට දැන් දාලා අරකට රත් වුණාම තාම රත් උන්නේ නැහැ. රත් වුණාම අපි බලමු. යාළුවනේ මම දැන් ටිකක් බැලුවා මේක. මේ වගේ තමයි තියෙන්නේ. මම අර මේකේ දාලා තිබුණ එක අයින් කරලා නිකම්ම මේකේ දැලේ දාලා ඒ කියන්නේ දැලක වගේ මේකේ දාලා තැම්බුවේ. මේකේ හරියට තැම්බෙන්නේ නැහැ.
මේ ඒ හින්දා එකක් කාලා බලන්න නිකන් අරන් බලමු මේක අපි. කාලා බලමු රසයි දන්නේ. රස නැත්තම කියන්න හදන්න එමි පවයලා. හොඳයි මරු. රහයි සෝස් එකක් ඕන මේක කාගෙන කන්න. මම සෝස් එක නම් කන්න කැමති නෑ. සෝයි සෝස් එහෙම දාලා හදන්නේ. එනද මං රස නෑ ඒක කන්න. අන්න අපේ මන්දු ටික තමයි මේ තියෙන්නේ. ඔන්න අපේ ඩම්ප්ලින්ග්ස් රෙඩි. ඉතින් යාළුවනේ මේ මන්දු ස්ටීම් කරලා කනවා වගේම බෙදලා කන්නත් පුළුවන්. ඇත්තටම මම මේ වීඩියෝ එක ගත්තේ ගිය අවුරුද්දේ. ඉතින් මං ඒ වෙනකොට මන්දු කාපු හැම මන්දු එකක්ම මේ වගේ ස්ටීම් කරලා තමයි කෑවේ. ඒ හින්දා මං දැනන් හිටියේ නෑ බෙදලත් මන්දු කන්න පුළුවන් කියලා. ඉතින් බදිනකොට සාමාන්‍යයෙන් තෙල් ගොඩක් දාන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට තෙල් ගාලා දෙපැත්ත හොඳට රන්වන් පාට වෙනකන් බැදගත්තාම මීට වඩා ගොඩක් රසයි. ඇත්තටම තම්බලා කනවට වඩා බැදලා කන එක තමයි මට නම් ගොඩක්ම හිතට අල්ලුවේ. යාළුවනේ ඔයාලා මේ දකින්නේ මම කඩෙන් ගත්ත මන්දු එකක්. ඇත්තටම රසයි මේකත්. හැබැයි ගොඩක්ම පොඩි. ඒ වගේම ඇතුලේ තියෙන පිරෝම තියෙන්නේ එළවලු වලින්ම විතරයි. ඉතින් මේකත් පෙන්නන ගම මම ඔයාලට දැන් වීඩියෝ එක අවසානයේ දානවා. මෙහි තියෙන මන්දු වල එක එක හැඩ වර්ග, එක එක හැඩ වලින් තියෙන මන්දු වර්ග. ඉතින් ඒ ටිකත් ඔයාලට පෙන්නන ගමන්ම මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.